මේ දැන් බීලා දාපුවා මගේ අත දිගේට මේ ගලනවා තාම. ඒ කියන්නේ ඒත්පු පෙරණ මිනිස්සුන්ට උදව් කරන්නේ නැතුව එයාලා එක හෙලෙම කියන දෙයක් තමයි අපි බය නැහැ මිහින්තලේ පොලිසියට කියන එක. මම බය නැහැ කියන්නේ මේ වෙලාවේක අපි බය නැහැ මිහින්තලේ පොලිසියට. එයාලට අපි පගාව දෙනවා, අපි සල්ලි දෙනවා. එයාලා ඔව් අපේ දකුණු අත කියනවා. ඒ හයිය අරගෙන ඒ ගැම්ම අරගෙන තමයි මේ කසිප්පු ජාවාරම් කාර්යෝ මේ විදිහට ගමන කරන්නේ. එක මිනිස්සේ අපේ ගමේ තරුණ පරපුර වැඩිහිටි පරපුර ඒ වගේම ආරක්ෂා කරන්න ඕන අපේ රටේ අනාගතයේ පුංචි දරුවෝ ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඒගොල්ලන්ගේ යහපත උදෙසා තමයි අපි අද මේ විදිහට වීදියට බැස්සේ අපි වැඩිහිටියෝ පිරිසක් විදිහට එකතු වෙලා මේ සහයෝගය දෙන පිරිස එකතු කරගෙන අපි මේ විදිහට සංවිධානය වුණේ. ඇත්තටම ගොඩ කාලෙක ඉඳලා මේ ජාවාරම අපේ ගමේ සිද්ධ වෙනවා. මත්පැන් මත් කුඩු මේ කුඩු ගංජා කියන මේ හැමදේම තියෙනවා. නමුත් ප්‍රබලවම අපිට පේනවා කසිප්පු කියන නමෙම මං කියන මේ පේනවා ඇති ඔයගොල්ලන්ට මේ දැන් බීලා දාපුවා මගේ අත දිගේට මේ ගලනවා තාම. ඒ කියන්නේ ඒ තරමටම අපේ ගම වෙනසිලා අපේ දරුවෝ හදා ගන්න ඕනේ අපිට. ඒ නිසා මම නිලධාරීන්ගෙන් බලධාරීන්ගෙන් මේ ඉල්ලන්නේ අපේ ගමේ මේ අපි කරන මේ සත්ක්‍රියාවට දායක වෙන්න කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ. මම විශේෂයෙන්ම මතක් කරනවා මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිතුමා සහ මෙහි වසම්බාර නිලධාරීතුමන්ලව මතක් කරනවා ඇස්සරින්න අවදි වෙන්න අපේ රටේ අපේ පුංචි දරුවෝ අපේ ගමෙන් බේර ගන්න අපිට මේ අපි කරන මේ ක්‍රියාවට උදව් කරන්න කසිප්පු පෙරණ මිනිස්සුන්ට උදව් කරන්නේ නැතුව එයාලා එක හෙලෙම කියන දෙයක් තමයි අපි බය නැහැ මිහින්තලේ පොලිසියට කියන එක. මම බය නැහැ කියන්නේ මේ වෙලාවේක අපි බය නැහැ මිහින්තලේ පොලිසියට. එයාලට අපි පගාව දෙනවා, අපි සල්ලි දෙනවා. එයාලා ඔව් අපේ දකුණු අත කියනවා. ඒ හයිය අරගෙන ඒ ගැම්ම අරගෙන තමයි මේ කසිප්පු ජාවාරම් කාර්යෝ මේ විදිහට ගමන කරන්නේ. එක මිනිස්සෙක් අද දවසේ පෙරලා ඉවර කරලා එයාගේ ටික විකුණ ගත්තට පස්සේ අනෙක් කෙනා පෙරනවා. මේක ජාලාවක් විදිහට යනවා. මයිලෝම වගේ කියුදු නිලධාරීන්ගෙන් මේ අපි අපේ ගම මේ කසිප්පු වලින් මත්ද්‍රව්‍ය වලින් බේරගන්න ඔයාලගේ උදව්ව තමයි මේ ඉල්ලන්නේ. දැනුවත් කරලා තියෙනවා. දැනුවත් කරාම ඒ දැනුවත් කරන මේ කසිප්පු ජාවාරම් කාර්යෝ අපිට කියන්නේ මිහින්තලේ පොලිසියෙන් අපි කෝල් කරාම අහවලා කෝල් කරේ කියලා ශොනිකව කෝල් එක අපිට එයාලට එනවා කියලා. ඒක ඇත්ත නැත්නම් අපි කියන්න දන්නේ නැහැ. එයාලා කියනවා කමටන නිලධාරියා හරහා ඕවාසි මහත්තයා දක්වාම එයාලගේ පගාව යනවා කියලා. මේ බය නැතුව කතා කරන්න එයාලා කියන වචන තමයි මේ විදිහට අපි අද එළියට දාන්නේ. කියන්නත් පුළුවන් මගේ ඇස් දෙකට දැක්ක තුම්මන් හන්දියේ පාරේ තියාගෙන බුලත් පිට ගෙනල්ලා දීලා කසිප්පු පෙරණ මිනිස්සයා එයාලත් එක්ක සාකච්ඡාව. පෙරණ අරක්කු විකුණන මිනිස්සයත් එක්ක ඒ මිනිස්සයා ත්‍රිවිල් එක පොලිසියෙන් නතර කරගෙන මෙයා බුලත් පිට කඩෙන් ගෙනල්ලා දෙනවා එයාලට කන්න. ඒතකොට මේ දරකඩත් ඉඳගෙන ඉන්නවා. අස්පනා අපිට දැක්ක දේවල් මේවා මේ මිහින්තලේ පොලිසිය මේ වගේ වැඩ කටයුතු වලට සම්බන්ධයි කියලා. සහාය කරනවා කියන එක තමයි අපි දැන් මේ අලුත් වයස මහත්තයා ආවට පස්සේ අපි මේ ගැන දැනුවත් කරන්න මම නම් තාම කතා කරේ නැහැ. මොකද මිහින්තලේ පොලිසිය කියන එක අන්තිමටම කලකිරලා තිබුණ රාජකාරී මට්ටමින් එයාලා රාජකාරී පැහැර හරින කොටසක් විදිහට තමයි අපි දැක්කේ. මොකද මේ මාසෙකට වතාවක් ඇවිල්ලා මේ කුඩු ගංජා කසිප්පු මේ වටලන්න බෑ. වැටලුවට වැඩක් නැහැ. ඒ නිසා ඉල්ලීමක් කරනවා වයස මහත්තයා අද ඉඳලවත් සතියකට දෙපාරක්වත් අඩුම තරම සතියකට දෙපාරක්වත් වැටලීම් මාසේ මේ ගමට එවන්න අපේ දරුවෝ බේර ගන්න හවස් වෙනකොට අපිට දරුවෝ ඉන්නවා දුවලා ඉන්නවා පුතාලා ඉන්න පන්ති යනවා මේ හැමෝගෙම වැඩිහිටියගේ රැය වෙලා පන්ති ඇරිලා ළමයි අරන් එන්න බයයි මේ පාර ගත්තත් මේ පාර පෙරහැර වගේ වාහන හවස් වෙනකොට එහා පැත්තේ යුර දිගේ ඒ පැත්තේ වාහන ඒ විදිහටම පෙරහැර වගේ ඉතින් අපේ දරුවෝ තියාගෙන අපිට ගමේ ජීවත් වෙන්න බයයි තනි ගෑණියෙකුට ගමේ තනියම රැයක ගමන් කරන්න බයයි ඒක තමයි මට කියන්න බෑ මත් කුඩු කුඩුතාවය තියෙනවා අනිවාර්යෙන්ම සුරාබදුවකින් උනත් ඇවිල්ලා එයාලා උනත් මේ කියන්නේ අපි දන්නේ නැහැ මේක ඇත්ත නැත්ත ඒ රාජකාරී කරන නිලධාරීන් තමයි දන්නේ හදවතට එකවව මොකද්ද වෙන්නේ කියලා ජාවාරම් කාර්යෝ නම් කියන්නේ සුරාබදු වංශයටත් මිහින්තලේ පොලිසියටත් එයාලා පගාව දෙනවා ඉහළ නිල දක්වා ඒ පගාව බෙදලා යනවා ඒ නිසා තමයි එයාලා නිහඬව ඉන්නේ කියන එක එයාලගේ වචනම තමයි මේ විදිහට අපි අද මුදා හැරියේ යනකොට එකක් ෆ්‍රී දෙනවලු ඒ හින්දා බෝතල් කටකැලියාවට බිස්නස් කරනවා මෙයාලා පොලිසියෙන් බෝතල් මට පේන්න සීනි මිටි පිටින් තියාන ඉස්සරහෙන් යනවා මොනවද පුළුවන් දෙයක් කරන්න කියලා සාන්ති තිලකගේ හේන ළඟින් අරන් යනවා කිව්වා සාන්ති තිලක බඩින් ගුරුට සාන්ති තිලකට පේන්න මම මේ සීනි අරන් යන්නේ කිව්වා ඒ විදිහට ජරා වැඩ කර මේ පාරේ මට යන්න බෑ කුඩු ගංජා කාර්යය ඔක්කොම ඉන්නේ කසිප්පු කාර්යය
ඒත් අපේ ඇස් මන අපිටම පෙරාගෙන අපිට අරන් පෙන්නන